තුන්වරක් නමස්කාරය කියන්න. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. පුරාණ විහාරස්ථානයේ පුරාණාරණ්‍ය සේනාසනයට විශේෂ වූ දවසක්. විශේෂයෙන්ම සෑම විහාරස්ථානයක පාහේ වාර්ෂිකව සිදු කරනු ලබන කඨින චීවර පූජෝත්සව පින්කම් මාලාවෙහි ප්‍රධානතම පින්කම වන චීවරය සකස් කර ගැනීමේ පින්කමට තමයි අපි මේ මොහොතේදී එක් වෙලා තිබෙන්නේ. අප කල්යාණ මිත්‍ර සහෝදර අපේ දේවගල පඤ්ඤාසී අපේ පඬිත හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා මත අප මේ දායක කාරකාදීන් ඒ වගේ මේ උතුම් මහානීය පින්කමෙහි ප්‍රධානත්වය ගැන කටයුතු කරනු ලබන අපේ පින්වත් හේමමාලී මෑණියන් ප්‍රධාන කොටගත්තා වූ මේ පින්වන්ත සියලු දෙනාගේම පින්වන්ත දායකත්වයෙන් මේ මොහොතේදී සිද්ධ කරනු ලබන්නේ කඨින චීවර පූජෝත්සවයේ ප්‍රධානතම පින්කම වන චීවරය සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සෝදානම් කර ගැනීමයි. ඒ ආකාරයෙන් මෙහිදී පුරාණ චාරිත්‍රාන්ට අනුකූලව පොතු වර්ග එකතු පාදා කරගෙන බෙහෙත් ද්‍රව්‍යයන් එකතු පාදා කරගෙන චීවරය සකස් කරගන්නට අපේ මේ ආරණ්‍ය සේනාසනයේ විහාරස්ථානයේ අපේ දායක කාරකාදීන් දින කිහිපයේ පුරා උදාසන පටන් සෝදානම් වන්නට යෙදුණා. මේ මොහොතේදී අපි සෙත් පිරිත් දේශනාවක් දේශනා කළ ආශිර්වාද කරනවා. පුරාණ චාරිත්‍රානුකූලව මේ සිද්ධ කරනු ලබන කඨින චීවරය කඨින වස්ත්‍රය සකස් කර ගන්නට උතුම් වූ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආනුභාවය ලැබේවා. යක්ෂ ප්‍රේත පිසාච මනුස්ස දෝෂයක් තිබේ නම් දුරින්ම දුහුරී භූතම් මේවා. ස්වභාවිකව ඇතිවීමට ඉඩ තිබෙනා වූ යම් කරදරයක් බාධාවක් හිංසාවක් පීඩාවක් තිබේ නම් දුරින්ම දුරී භූත කළා. මේ උතුම් වූ කඨින වස්ත්‍රය කඨින චීවරය අපට පිරිවෙලට සකස් කර ගන්නට උතුම් වූ ලෝතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ පෙන්වා දී වදාළ ආකාරයට මහා සංඝරත්නයේ චීවරය හෙට දහවල පූජා කරන්නට සකස් කර ගන්නට මේ පින්වත් සියලු දෙනාට තුන්රුවනේ ආශිර්වාදය ආනුභාවය රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි අවස්ථානුකූලව කෙටි පිරිත් සජ්ජායනාවක් දේශනා කරනවා. තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ